ගුඩ් මෝනිං ඔයාලා හැමෝටම. ඔන්න අදත් දෙන්න කතාවේ අලුත් කොටසක් අරගෙන ඔයාලා බලන්නයි ආවේ. අපි යමු කතාවට. ඔව් චරිත්, මේ ඉන්නේ මගේ ගර්ල්. ළඟදිම මැරි කරන්නයි ඉන්නේ. පැංච තනියම නිසා කෙල්ලට අපේ ගෙදර ඇවිත් නවතින්නම ඕනේ කිව්වා. ඉතින් මං කොහොමද එපා කියන්නේ? උදව්වට හිටපු සිරිමති ලොකු අම්මත් ගමේ ගිය නිසා පැංචට තවත් පාළුයිනේ. සුමන අම්මත් ඉන්න නිසා මම මෙයාව අපේ ගෙදර නවත්ත ගත්තා. සුමන අම්මා තාමත් ඉන්නවද විකාන්? මට දකින්නත් ආසයි. ඉස්සර අපි කොච්චරනම් ආසද එයා හදපු කෑම ගන්න. බත් මුල ලිහනවා විතරයි. අනිත් අතට වාෂ්ප වෙලා. පාසල් කාලයේ මතකයන්ද යුගාන් හා බෙදාගත් වෛද්‍ය මිතුරා අනතුරුව සඳසි දෙස බලා ගෙදරට පිටිමිනිස්සු ඇවිත් කනට ගහලා යනකම් බලාගෙන හිටියා කියන්නත් ලැජ්ජයි නේද? අනිත් දවස නම් ඔහොම බෑ. කවුද ආවේ කියපු ගර්ල් ආවොත් පොලියත් එක්කම දීලා යවන්න. නැත්තම් ඉතින් වෙන්නේ හැමදාම ගුටි කන්න තමයි. චරිත් විහිළුවක ස්වරූපයෙන් පැවසුවද යුගාන්ගේ මුහුණේ නම් තිබුණේ තරවටුවක්. මෙයා කොහොමත් වැඩිය රණ්ඩුවට යන්න තියා හයියෙන් කතා කරන කෙනෙක්වත් නෙමෙයි. ඊෂා ඉතින් රණ්ඩුවට කොහොමත් බර කෙනෙක්නේ. මම මේ නැති වෙලාවක් බලලා ඇවිත් තියෙන්නේ ගෙදර අවුල් කරලා යන්න. ගෑනු ඔහොම තමයි යුගාන්. සමහර කෙල්ල පුදුම ඉරිසියයිනේ. Tamanට අයිති නොවුනම වෙන කෙනෙක්ට අයිති වෙනව තරහාගෙන ඉන්නත් බෑ. මේ වගේ අයට. ගහවා තියෙන කම්මුල් පාරේ හැටියට ඊෂාගේ හිතේ කොච්චරනම් කේන්තියක් තියෙද කියලා හිතා ගන්න පුළුවන්. මොනා වුණත් පරිස්සමෙන් බං. දිය යටෙන් ගෙන්දර ගිනියනවා වගේ වැඩ කරන අය ඉන්නවනේ. කියලා වැඩක් නෑ චරිත්. හරි වදයක් බලාගෙන ගියාම. ඒක නෙමෙයි සඳසිගේ මේ ඉදිමුම අඩුවෙයි නේද? නිල් වෙලා තියෙන නිසයි මම වැඩියෙන්ම මෙයාව එක් කරගෙන ආවේ. යුගාන් එහෙම අහද්දි මුහුණට සිනාවක් නගාගත් චරිත්. බය වෙන්න එපා, කෙල්ලගේ මූණ දවසෙන් තිබුණ විදිහට හරියයි. බොන්න ටැබ්ලට් එකකුයි ගාන බාම් එකකුයි දෙන්නම්. නංගි මේ ටික එළියෙන් ගන්නකෝ. චරිත් දිගු කළ බෙහෙත් තුණ්ඩුවද රැගෙන සඳසි කාමරයෙන් පිටතට ගියේ ඈට නියම කරන ලද බෙහෙත් ලබා ගන්නටය. ඒ අතරතුර යුගාන් වෛද්‍යවරයා සමග කාමරයේ රැඳී උන්නේ කතා බහ කරමින්. කොහෙන්ද බං අර ලස්සන කෙල්ලව හොයාගත්තේ? හරියට මලක් වගේ. මට හිතෙන විදිහට නම් ඈත ගමකින් වගේ හොයාගෙන තියෙන්නේ. උඹේ සේවාදායකයෙක්ද දුවේද? එහෙම නැත්තම් ප්‍රපෝසල් එකක්ද? ඒ දෙකම නෙමෙයි චරිත්. අහම්බෙන් හම්බ වුණේ. ඉතින් කැමැත්ත කිව්වා කෙල්ලත් කැමති වුණා. දැන් ඉතින් මැරි කරන්න තමයි තියෙන්නේ. උඹ නම් මාර පොරක් තමයි යුගාන්. දැන් බලපංකෝ අපේ සමාජය හැදිලා තියෙන හැටි. අඩු ගානේ උඹේ ලෙවල් එකට ළඟින් යන කෙල්ලෙක්ව හරිනම් මැරි කරන්න තෝරගන්න ඕනේ. එක අතකින් උඹ එහෙම නොකරපු එක හොඳයි බං. හිතේ සැනසීමෙන් සතුටින් ඉන්න පුළුවන්. අපේ පැටව් දෙන්න ගැන හිතනකොට මට මාර දුකයි. මං හොස්පිටල් එකේ, චේතන ස්කූල් එකේ 1:30 වෙනකම්. අපේ පැටව් දෙන්න ඩේ කෙයා චේතකී යනකම්ම. හේ අතින් උඹ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. අනික උඹ වගේ හිත හොඳ මිනිස්සෙන්ට හැමදාම හරියන්න ඕනි බං. තෑන්ක් යූ මචං. ෆ්‍රී ටයිම් එකක් බලලා ඒ පැත්තට එන්නකෝ. මාත් කාලෙකින් කාත් එක්කවත් සෙට් උනේ නෑ චරිත්. අනිවාර්යෙන්. යුගාන් තම මිතුරාගෙන් සමුගෙන සඳසි හා සමග මෝටර් රථයට පැමිණියේ ඉක්මනින් නිවසට යාමට තිබූ නිසා. නිවසට අවශ්‍ය බඩු පාහිරාදිය ගැනීමට ඔහු සුපිරි වෙළඳසැලකට ගියේ යුවතියවත් කැටුවමයි.
මන් දන්නවා ඔය වයසේ ගෑනු ළමයිට කන්න ආස දේවල් ගන්න ආස දේවල් ගොඩක් තියෙනවා කියලා. ඔයාට මොනවම හරි ඕනේ කියලා හිතුනොත් මගෙන් අහන්න දෙයක් නෑ. ගන්න හරිද? යුගාන් යුවතිය සමගින් වෙළඳසලට ඇතුළු වන මොහොතේම පැවසුවේ සඳසි ස්වභාවයෙන්ම ලැජ්ජාශීලී තරුණියක නිසා. ඇය යුගාන් පසුපසින් ගමන් කරන විට දකින ඕනෑම අයෙකු සිතන්නේ ඔවුන් දෙදෙනා කදිමට ගැලපෙන යුවළක් බව. යුගාන් නිවසට අවශ්‍ය දෑ කරත්තය තුළට දමා ගන්නා අතර යුවතිය ඇයට අවශ්‍යව තිබූ දෑ තෝරාගෙන ඒ කරත්තයට දැම්මේ තරමක ලැජ්ජාවකින්. නමුත් යුගාන් කිසිදු වෙනසක් නොපෙන්වා සාමාන්‍ය පරිදිම වුණේ තරුණියකට පැන නගින අවශ්‍යතාවන් පිළිබඳව ඔහු දන්නා නිසා. දැන් ඔය ගත්ත දේවල් කන්න බෑනේ සඳසි. ගෙදර ඉන්න ගමන් නිකන් කම්මැලි වෙලාවට කකා ඉන්න මොනා හරි ගන්න. ඔහු පැවසුවේ ඇගේ අතකින් අල්වාගෙනය. යුගාන් මහත්තයා ඇයි මේ? ඒත් ඔහු නිහඬය. ඇගේ බඳ වටා අත තමාගත් ඔහු ඇයව තම සිරුරට සමීප කරගත්තේ චොකලට් නිෂ්පාදනයන් සහිත රාක්කයක් අසලදී. යුවතිය ඔහුගෙන් මිදෙන්නට උත්සාහ දැරුවද යුගාන් ඇයව තදින්ම අල්ලාගෙනයි හිටියේ. මං කලිනුත් කිව්වා නේද ආස දෙයක් තෝරගන්න කියලා. මෙන්න මේක නම් රසයි සඳසි. අපි මේකෙන් දෙකක්ම ගමු නේද? ඔහු තරමක උස් හඬකින් පවසද්දී යුවතිය තවත් පුදුමයට පත් වුණා. කිසි දිනක තමා දෙස නරක බැල්මක්වත් යොමා නැති මොහු මේ අවස්ථාවේ මෙලෙස හැසිරීමට හේතුව කුමක්දැයි සඳසිට සිතා ගන්නට නොහැකි වුණා. මහත්තයා ඇයි මේ අමුතු වෙලා? අනේ මහත්තයෝ මගේ ගාවින් අයින් වෙන්නකෝ. කවුරු හරි දැක්කොත් හරි නැද්ද මහත්තයාට? ඇගේ දෙනෙත්වලට කඳුළු උනා තිබූ බව යුගාන් දුටුවද ඔහුට මේ මොහොතේ අසරණය. සඳසිව තමාගෙන් ඈත් කිරීමට නොහැකිවීම ගැන ඔහුට වුන්නේ තරමක් දුකින්. රාක්කය මත තිබූ චොකලට් පැකට් 2-3ක් ගෙන එය කරත්තයට තමා එක අතකින් කරත්තය තල්ලු කරගෙන යුගාන් ගමන් කළේ ඉදිරියට. ඒ අනෙක් අතින් යුවතියගේ අත අල්ලගෙන. අනපේක්ෂිතව සඳසිව සහ යුගාන්ව දුටු ඊෂා උන්නේ කෝපයෙන් පුපුරමින්. ඇයට දැනෙන තරහව පාලනය කරගන්නටද ක්‍රමයක් නැතිය. සෙනග ඉදිරියේ ඔවුන්ව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළොත් ලැජ්ජාවට පත්වන්නේද තමාය. යුගාන්ගේ වචන 2-3කට තමාව නිහඬ කරන්නට මෙන්ම අන් අය ඉදිරියේ අපහසුතාවයට පත් කරන්නටද හැකියාව ඇති බව ඊෂා දැනඋන්නාය. නමුත් ඇය ඉදිරියේ ඇති දසුන දෙස බලා සිටින්නට නොහැකිව උන්නේ ඇහේ කටු අනින්නාක් මෙන් කෝපයෙන්. අනතුරුව ඇය පැමිණියේ යුගාන් සහ සඳසි ඉදිරියටය. අද මම මේ කිව ෂොප් එකනුත් එළියට ඇදලා දාලා තමයි නවතින්නේ. මේ කොටේ කෙල්ලට කොයින්ද මෙච්චර හයියක්? මගේ යුගාන්ව දැලේ දාගන්න? කෝපයෙන් ඇවිලෙමින් ඔවුන් ඉදිරියට පැමිණි ඊෂාව ලැජ්ජාවක් නැද්ද යුගාන්? ඔයා මට වචනයක් දීලා තියෙද්දි මේ වගේ හද්ද ඩොටේ කෙල්ලෙක් එක්ක ජෝඩු දාලා ඇවිදින්න? ඔයාට තියෙන තත්ත්වය මොකද්ද? මේකිත් මායන් ටික දාලා ඔයාව අල්ලගෙන. මෝඩයා වගේ ඔයත් අහුවෙලා.
කට පරිස්සම් කරගන්නවා ඊෂා. මං මැරි කරන්නේ කාවද කොයි වෙලාවෙද කියලා තීරණය කරන්නේ මමම විතරයි. මේක මගේ ජීවිතේ. පිට මිනිස්සු කොහොමද මගේ තීරණ ගැන ප්‍රශ්න කරන්නේ? මේ ඉන්න සඳසී මගේ වයිෆ් වෙයි තව ටික දවසකින්. ඒ විතරක් නෙමෙයි මගේ පුතාගේ අම්මා. ඒ නිසා ඊෂා අතපය දික් කරනකොට පරිස්සමෙන්. තමුන්ට කොහෙන් නවතින්න වෙයිද දන්නේ නෑ ඔය විදියට හසුරුනොත්. ඒ කියන්නේ ඔයත් මේ 3rd class කෙල්ලගේ පැත්තේ. එහෙමද? එතකොට ඔයා මාව මැරි කරන්න කැමති වුණේ බොරුවටද? මගේ යාළුවෝ නෑදෑයෝ හැමෝම දන්නවා ඔයයි මායි මැරි කරන්න ඉන්නේ කියලා. මං ඒ මිනිස්සුන්ට මූණ දෙන්නේ කොහොමද යුගාන්? මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ ඒ මිනිස්සුන්ට වදයක් නොවන විදිහට. ඒ මිනිස්සු වටේ ඉන්න අයටත් සහනයක් දැනෙන විදිහට. වටේ ඉන්න මිනිස්සු ඔක්කොම ටික ඈත් කරලා හරි ආත්මාර්ථකාමී විදිහට ආදරය ගන්න බෑ ඊෂා. ඔයාට ඕනේ උනේ මගේ පුතාව මගෙන් ඈත් කරලා එයාව කාත් කවුරුවත් නැති අසරණයෙක් ගානට ළමා නිවාසෙකට ගිහින් දාන්න. තමුන් හිතුවද ගෑණියෙක් කියන දෙයකට ඔළුව නමලා මං මගේ ළමයාව අසරණයෙක් කරන්න තරම් ජරා මනුස්සයෙක් කියලා. හොඳට අහගන්නවා ඊෂා. මේ ඉන්නේ මගේ පණ. මගේ ජීවිතේ. අපි දෙන්න මැද්දට ආයෙ ආවොත් තමුන්ට මං හොඳ පාඩමක් උගන්වනවා. අන්න ඒක හොඳට මතක තියාගන්නවා. යුගාන් පවසද්දී ඊෂා දැස් අයාගෙන බලා උන්නේ සඳසිට ඔහු මෙතරම් ආදරය කරන්නේ කොහොමද කියලා හිතන ගමන්. මේ ළඟදී ඔයාට හම්බ වුණ කෙල්ල මට වඩා ලොකු වුණා නේද යුගාන්? මම මේක ලේසියෙන් අතාරින්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මේ ගොඩේ අම්මන්ඩිට ඔයාව රවට්ට ගන්න ඉඩ දෙන්නෙත් නෑ. ඔයාට තේරෙන්නේ නෑනේ මේ කෙල්ල හදන්නා වගේ සල්ලි වලින් සැප විඳින්න කියලා. බලන් ඉන්නකො මම මොකද කරන්න කියලා. මං ඔයාව මේ කපටි කෙල්ලකින් කොහොම හරි බේරගන්නවා. මේකිව හිටපු කැලෑවටම යවලා තමයි මම මේ ප්‍රශ්නේ විසඳන්නේ. ආවේශ වූවක් මෙන් ඊෂා පවසද්දී යුවතියගේ තෑස්වලට කඳුරු පිරුණේ ඒ අසාධාරණ වචන නිසා. තමා මෙලෙසින් බැනුම් අසන්නේ කිසි දිනක සිදු නොකළ ක්‍රියාවන්ට, සිහිනකින්වත් නොසිතූ දේවල් වලට. පුළුවන් දෙයක් කරනවා ඊෂා. තමුන් හිතාගෙන ඉන්නේ මං රූකඩයක් කියලාද? එහෙම නැත්නම් කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැති මිනිස්සෙක් කියලාද? කෙල්ලන්ට ඕන විදිහට නටන්න මට පිස්සු නැහැ. මං වටේ ඉන්න මිනිස්සු කවුද හොඳ කවුද නරක කියලා තේරුම් ගන්න මට හොඳ මොලයක් තියෙනවා. ඒ නිසා ඔය කාගෙත් හැටි මං හොඳට දන්නවා. සඳසි මගේ වයිෆ් වෙනවා නම් ඒක මම හොඳට හිතලා බලලා මගේ ජීවිතය වෙනුවෙන් මං ගත්ත තීරණයක්. ඒ තීරණ ප්‍රශ්න කරන්න එන්න එපා ඊෂා. එහෙම වුණොත් ඔයාට ගොඩාක් ප්‍රශ්න ඇති වෙයි. යුගාන් එවරනම් කතා කළේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස්ය. ඊෂාට සරහා සඳසි ඉදිරියේ යුගාන් තමාව මෙතරම් පහළට තමා කතා කිරීම ගැන. තවදුරටත් යුගාන්ගේ සිත තුළ තමාට ඉඩක් නොමැති බව දැනෙන විට ඊෂා කෝපගත්තේ සඳසි ගැනය. වෛර බැඳගත්තේද ඇහා සමගින්ය. මම මගේ යුගාන්ව කොහොම හරි මගේ කරගන්නවා. හොඳින් හරි නරකින් හරි. අරකිව නැති කරලා දාලා හරි. එහෙම කොහොමද ගොඩේ එකියෙක්ට මගේ යුගාන්ව අල්ලගන්න දෙන්නේ?
තත්මිටි කමින් අය එසේ සිතන්නට වුණේ තමන්ට පිටුපායන යුගාන් සඳසි දෙස බලමින්ය. හේකිගේ අතිනුත් අල්ලගෙන එක ගෙදර ඉන්නකොට මොනව සිද්ධ වෙනවැතිද? මමයි කට වරද්ද ගත්තේ. නැත්තං යුගාන් මගේ වෙනකොට. අර ගෙදර ඉන්න පොඩි එකා නිසා තමයි මේ හැම දෙයක්ම. ඊෂගේ හිත තැවෙමින් තිබුණ කෝපයෙන් සඳසි සහ කුඩා චැනුල්යක් තමාගේ ආදරය තමාගෙන් ඈත් කරන්නට හේතු වූ බවට සිතමින්ම ඇය ගමන් කරන්නට වුණේ බලාපොරොත්තු කඩවුණු ලෙසින්ය. මොකද මේ අතපය සීතල වෙලා? සඳසි යුවතියගේ අත අල්වාගෙන සිටින යුගාන් අසන්නට වුණේ ගත් භාණ්ඩවලට මුදල් ගෙවන අතරතුර. මොනාත් නෑ මහත්තයා ඒ හැටි වෙන්නැති. අනේ දැන්වත් අත අතාරින්නකෝ. කෙල්ල උත්සාහ දැරුවේ යුගාන්ගෙන් මිදෙන්නට. නමුත් ඔවුන් දෙස තවමත් ඊෂා බලා සිටින ඇතැයි සිතූ යුගාන් ඇගේ අතෙන් අත් නොහැරම උන්නේය. මට ඕනි වෙලාවට මං අත අතාරින්නම්. මං කියන විදිහට ඉන්න සඳසි. එහෙම නොවුනොත් අර උඩැක්කිය ආයෙමත් අපිත් එක්ක රණ්ඩු වෙන්න වෙයි. මේ මිනිස්සු ඉස්සරහා අපි ලැජ්ජ වෙන්න ඕනි නෑනේ සඳසි. හා මහත්තයා. ඇය එසේ පවසා යුගාන්ට එකඟ වුණේ ඊෂාගේ මුහුණවත් දකින්නට ඇය බිය නිසා. එපමණක් නොව ඇගේ වාග් ප්‍රහාරයන්ට නතුවීමටද ඈ තුළ තිබුණේ දැඩි අකමැත්තක් නිසාවෙන්. සියල්ල සිදුවන්නේ සිදු නොවිය යුතු ලෙසින් බව කෙල්ලට සිතුනේ දහවල් සිදුවීම නැවත නැවතත් සිහිවන විටය. යුගාන් මහත්තයා මාව එයා ළඟට තුරුල් කරගත්තේ හරියට මං එයාගේ ළඟම කෙනෙක් කානට. ඒ විතරක්ද මගේ අතින් අල්ලගෙන සුපර් මාකට් එක පුරාම ඇවිත් කිසිම ලැජ්ජාවක් නැතුව. අර හම්බ වුණ උසාවියේ වැඩ කරන මහත්තයාටත් මාව අඳුන්වලා දුන්නේ එයා වඳින්න ඉන්න ගෑනු ළමයා විදිහට. දෙපා මත කොට්ටයක් තබා ඒ මතින් චැනුල්ලෙව තබා යුවතිය උන්නැහුව නිදි කරවමින්. ඒ අතරතුර පවා ඇගේ සිත හොල්මන් කරන්නේ යුගාන් තුළ වූ ඒ හැසිරීම පිළිබඳව. මං මොකටද ඒ දේවල් ගැන ඔච්චරටම කල්පනා කරන්නේ? ඊෂනෝනගෙන් බේරෙන්න වෙන්න ඇති මහත්තයා එහෙම රඟපාන්න නැත්තේ. මං වගේ කෙනෙක් ගැන හිතන්න මහත්තයාට පිස්සු නෑනේ. හේත් ඉතින් එක එක වෙලාවට කුසුමම්ම කියන දේවල් ගැන ඇහුවම හිතනවා මහත්තයාගේ හිතේ මං ගැන අදහසක් තියෙනවවත්ද කියලා. කල්පනාවේ තරම කෙතරම්ද කිවහොත් දෙරකඩ අසලට වී ඇය දෙස බලා සිටින යුගාන්වැ නොදුටුවාය. තම පුතු සඳසි හා සමගින් කෙටි දිනකදී වුවද කෙතරම් ලෙස බැඳී ඇත්තැයි සිතුවේ සෑම විටම පාහේ චැනුල්ලෑයට අවනතව සිටින නිසා. පුතුට හැකි පමණින් අම්මා කියා පවසන්නට උත්සාහ දරන්නේද සඳසිටය. කිසියම් දිනක මෙම සබඳතාවය බිඳී ගියහොත් පුංචි පුතුගේ මනසට එය දැඩි බලපෑමක් කරනු ඇතැයි යුගාන් සිතන්නට වුණා. විටෙක සඳසි ගැන හැඟීමක් සිත තුළ උපන්නද ඒ හුදෙක් ආත්මාර්ථකාමී හැඟීමක් දැයි ඔහුට සිතන වාර අනන්තය. මං දන්නවා මගේ පුතාට අම්මා වෙන්න සුදුසුම කෙනා සඳසි කියලා. ඒත් මගේ පැත්තෙන් එහෙම හිතුනට සඳසි ඒකට කැමති වෙයිද දන්නේ නෑ. එයාගේ සීයා අම්මා කැමති වෙයිද? ගම්වල මිනිස්සුන්ට ජීවිතයේ වටිනම දෙයක් කසාද කියන්නේ. ඒ මිනිස්සු හරි බයයි තමන්ගේ කසාද ජීවිතය එක්ක සෙල්ලම් කරන්න. කසාද බැඳලා දරුවෙකුත් ඉන්න වයිෆ් නැති වෙච්ච පිරිමියෙක් විදිහට ලෝකෙට මූණ පෙන්නගෙන ඉන්න මට එයාලගේ දුවව දෙන්න අම්මයි සීයයි කැමති වෙයිද? දෙයනේ මේ දේවල් කල්පනා කරන්න ගියොත්
ජොබ් එක කෙසේ වෙතත් මට පිස්සු හැදිලායි නවතින්නේ. යුගන් ගියේ කාමරය තුළට. යුවතිය තිගැස්සුනේ ඇසුණු අඩි ශබ්දවලට. අනෙක් පස හැරී බැලූ සඳසී මහත්තයනේ. බේබිට නින්ද ගියා විතරයි. චුට්ටක් කලින් ආවනම් මහත්තයාට බබා එක්ක සෙල්ලම් කරන්නත් තිබ්බා. ඇය පැවසුවේ කුඩා චෙනුල්යව ප්‍රවේශමෙන් යහන මතින් තබන අතරතුර. ඇගේ ඉරියව් පවා ප්‍රවේශම් සහගතය. ඇය දෙස බලා උන් යුගහන් සඳසිනන් සුරංගනා කතාවල ඉන්න සුරංගනාවියක් වගේ. ඒ තරම් පරිස්සමට මගේ පැටියාව බලා කියාගන්නේ. මං හිතන දේට එයා අකමැති වුණත් මගේ පැටියා එයාගේ ආදරේ ලබන්න ටික කාලෙකට හරි වාසනාවන්ත වෙයි. ඒකත් මට වෙලාවෙ හැටියට ලොකු සැනසිල්ලක්. එසේ සිතූ ඔහු සඳසි බේබිව තියලා පොඩ්ඩක් පහළට එනවද? මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ. හා මහත්තයෝ මං එන්නම්. ඈ පැවසුවේ චෙනුල්යව වැසෙන්නට මතුරුතල දමන අතරතුර. බෝගන්විලා ආරුක්කුවට ආසන්නව ඇති පුංචි කල්බැංකු අසලට වී යුගාන් ඔන්නේ තරමක කලබලයකින්. නිවසේ දොර දෙස දෙතුන් වරක්ම බැලුවේ සඳසිගේ රුව ඇතුළින් පෙනෙන තෙක්. සිතේ අතීතය අයට පවසන්නට යුගාන්ට තවමත් දැනෙන්නේ අමුත්තක්. දොරකඩට පැමිණි සඳසි විපරම් කරන්නේ ඔහු සිටින්නේ කොහේදැයි දැනගන්නට. තවත් ඉදිරියට ගිය යුගාන් අනෙක් පස හැරුණේ ඇයට පිටුපස හරවාය. මහත්තයා මං ආවා. ඇයි මට එන්න කිව්වේ? ඉඳගන්නකො සඳසි. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. ඒ මොනා ගැනද මහත්තයෝ? සඳසි මොකද හිතෙන්නේ? ඔයාට මෙහි හොඳයිද? බබාව බලාගන්න අමාරුයිද? එහෙමකට අමාරුවක් නෑ මහත්තයෝ. බබා දැන් මට පුරුදුයි. එයා මං කියන දේ හොඳට අහනවා. ආපු මුල් දවස්වල එහෙමනම් මාව හුරු නැති නිසාද කොහෙද කවා ගත්තෙත් කුසුම අම්මට කියලා. දැන් නම් එයා කෑම එකත් අරගෙන මං ළඟට යනකොට ෆීඩින් ජාර් එකේ ඉඳන් අතපය විසි කරනවා. එයාට කන්න හම්බෙන සතුටට. ඊටත් වඩා එයා මං කියන සින්දු කතා අහගෙන ඉන්න ආසයිද කොහෙද? ඈත බලාගෙන කෙල්ල කියවන්නේ හරි ආසාවෙන් බව නම් යුගාන්ට වැටහුණා. චෙනූ ඔයාට එකතුයි කියලා අහන්න ලැබිච්ච එකත් මට ලොකු සතුටක්. මගේ හිතට සැනසීමක්. සඳසි මෙහෙ කොච්චර කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවද? සඳසිට බෝයි කෙනෙක් එහෙම නැද්ද? එහෙම ඉන්නවා නම් ඉතින් මෙහෙ ගොඩ කාලයක් ඉන්න බැරි වෙයිනේ. යුවතියගේ හිත ගැස්සුනේ පැනයෙන්. ඊළඟ මොහොතේ ඔහු කුමක් අසාවිදැයි ඇයට දැනුන තරමක අපහසුවක්. මට එහෙම කෙනෙක් නෑ මහත්තයෝ. පුළුවන් තරම් කාලයක් මට බේබිත් එක්ක මෙහෙ ඉන්න පුළුවන්. සඳසිට පුළුවන්ද මගේ වයිෆ් වෙන්න? ඇය පුදුමයෙන් මෙන් බැලුවේ යුගාන් දිහාව. කලබලයට පත්වුණු ඇය මොකද්ද මහත්තයා ඇහුවේ? මට හරියට ඇහුන්නෑ. ඇය පවසද්දී නෑ සඳසි කලබල වෙන්න දෙයක් නෑ. මං ඇහුවේ නිතර නිතරම ඊෂා කරදර කරන නිසා එයාට අඟවන්න ඕනි ඔයයි මායි මැරි කරනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් නේද එයා ඉස්සරහා ඒ විදිහට රඟපාන්න? යාන්තමින් වචන එකතු කරගෙන යුගාන් පැවසුවේ
සඳසි කලබල වීම වළකා හලන්නට. දක්ෂ නීතිඥයෙකු වූ තමාට යුවතියක් ඉදිරියේ වචන ගැටගහ ගන්නට මෙතරම් අපහසු වේ යැයි ඔහු කිසි දිනක නම් හිතුවේ නෑ. ඉතින් ළමයි කතාව කියවල ඉවර වෙලා පුංචි උදව්වක් විදිහට වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් ලියාගෙන යන්න.